අද අපිට නිවාඩු දවසක්. ගොඩක් වෙලාවට අපි දෙන්නට මේකට නිවාඩුවක් හම්බෙන්නේ කලාතුරකින්. මේ ජීවිතේ ටිකක් කාර්යබහුලයි. ඒ නිසාම නිදහස් වෙලාවක් හම්බ වෙනව නම් මට ඒ වෙලාව සමරන්න හිතෙන වෙලාවක්. මේ අපි යන්නේ මං ආසම තැනකට. මේක හරියට ලංකාවේ චූටි අත්කම් නිර්මාණ තියෙන පොලක් වගේ. මෙතන ගොඩාක් නිර්මාණකරුවෝ තමුන්ගේ අත්කම් විකුණනවා. ඇඳුම්, චූටි ආභරණ, වීදුරු නිර්මාණ, ගෙදරට අවශ්‍ය දේවල්, මේ ගොඩාක් දේවල් මෙතන විකුණන්න තියලා තියෙනවා. මේව ටිකක් මට හිතෙනවා මිලෙන් අධිකයි කියලා. මං හිතන්නේ ඒ නිර්මාණකරුවන්ගේ අතින්ම නිර්මාණය වෙන ඒවා නිසා වෙන්න ඇති. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක් දාමල් වැස්සේ තෙමුණා. මතකද හැන්දෑවේ අපි දෙන්නා වන්දාරම් මధుරේ දවසක්. මේ තියෙන්නේ මං තවත් ආසම ෂොප් එකක්. මෙතනදී අපිට හෑන්ඩ්මේඩ් චොකලට් එක එක රසවල් වලින් කැමති විදිහට තෝරගන්න පුළුවන්. මෙතෙන් යන හැම වෙලාවකම මට මතක් වෙන්නේ චාලිගේ චොක්ලට් ෆැක්ටරි එක. ඒ මතක මට ආපහු මතක් වෙනවා මෙතෙන් යන හැම දවසකම. ඒ වගේම මට මෙතෙන් වෙලා ගොඩාක් වෙලා ඉන්න පුළුවන්. මං හිතන්නේ මං වගේම ඔයාලත් මේකට ආස ඇති. ඊට පස්සේ අපි ආවේ බෙන්න මෙතන ඉන්න පුංචි යාළුවෝ දෙන්න බලන්න. වෙනදට මෙතන තව ගොඩාක් අය ඉන්නවා. හැබැයි අද හිටියේ මෙන්න මේ දෙන්න විතරයි. අපි පැය 2-3ක් වගේ මෙතන හිටියා. දැන් අපි මෙතනින් තවත් තැනකට යන්න හදන්නේ. එහෙනම් එන්නකෝ ඔයාලත් යන්න. නවතින්න මතකයට
මේකත් 1901 පටන් අරන් තියෙන මාකට් එකක්. මෙතන ෆින්ලන්ඩ් වලට ආවේනික බනිස් වර්ග, සොසේජස්, කෑම වර්ග වගේම වෙන වෙන රටවල් වලට ආවේනික කෑම වර්ග, බීම වර්ගත් තියෙනවා. ඒ වගේම ෆින්ලන්ඩ් වලම හදන ආයුර්වේදික් බෙහෙත් වර්ග, අලුත් එළවලු, මස් වර්ග වගේ ගොඩාක් දේවල් ඔයාලට මිලදී ගන්නත් බලන්නත් පුළුවන්. ඉතින් දන්නේම නැතුව කාලේ ඉක්මනට ගිහින් ෆින්ලන්ඩ් වල හදන සොසේජ් වලිනුයි ඉතාලි වල ප්‍රසිද්ධ ඩෙසර්ට් එකකිනුයි අපි දෙන්නට කතා කරන්න තියෙන ගොඩාක් දේවලුයි එක්ක අපේ මේ සුන්දර දවස ඉවර වෙන්නයි යන්නේ. ආයෙත් දවසක මේ වගේම ලස්සන මතකයක් අරන් එන්නම්. එතකන් ආදරෙන් පරිස්සමින් hina වෙලා ඉන්න.